රැසාවන මහජන අඩුනේ මේ අඩුපහඩු ටික හදා ගන්න ඕනේ කියලා අපි මේ අමාත්‍යාංශයට බලපෑම් කරලා ලියුමක් දෙනවා. එකක් වෛද්‍යවරු නැහැ, අනිත් එක පහසුකම් දෙන්න දාසම් කරපුවා ගොඩක් තියෙනවා. හරි. කන්තලේ ජනාරගල සභාව විදියට අපි අද මෙතනට රැස් වෙලා ඉන්නේ කන්තලේ මූලික රෝහල කේන්ද්‍ර කොටගෙන මතුවලා තිබෙන පරිපාලන ගැටලු විශේෂයෙන්ම පරිපාලනයට වග කියන්න කෙනෙක් නැතිවීම ඒ සම්බන්ධයෙන් ඒ නිසා මතුවලා තිබෙන රෝගී ජීවිත අනතුරට පත් වෙලා තියෙන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ව දැනුවත් කරන්න විශේෂයෙන්ම ඔවුන්ගේ අවධානය ඇස්කන් මේකට යොමු කරව ගන්න අවශ්‍ය කරන මහජන ශක්තිය මහජන බලය පෙන්වන්න. ඒ නිසා අපි අද දවසේ මෙතන අද දවසේත් හෙට දවසේත් මහජනතාවගේ අත්සන් එකතු කරනවා ඔවුන්ගේ අවනඩුව අදාළ බලධාරීන්ට යොමු කරලා මේකේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට අවශ්‍ය කරන ස්ථිරසාර දීර්ඝකාලීන විධිමත් වැඩපිළිවෙලක් සහිතව විශේෂයෙන්ම අපිටත් යෝජනාවලියක් තිබෙනවා ජනතාවගේත් යෝජනා තිබෙනවා ඒ සියල්ල රැගෙන විධිමත් ක්‍රමයක් යටතේ අපේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරන තමයි අපි අද දින සහ හෙට දින මෙතන මේ මහජන පෙත්සම අත්සන් තබනු ලබන්නේ. මම තක්සිල දේශප්‍රිය කන්තලේ ජනාරගල සභාවේ කැඳවුම්කරු අපි අද දින කන්තලේ රෝහලේ මේ වෙනකොට ගොඩනැගිලා තියෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමටත් ඒ වගේම ඊට අදාළ කඩිනම් විශේෂයෙන් රෝහලේ පරිපාලනය සහ සෞඛ්‍ය සේවා බිඳ වැටීම සම්බන්ධව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා දැනුවත් කිරීම සඳහා අවශ්‍ය මහජන මැදිහත් වීමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ලෙස මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද දින සිදු කරනවා. අපි බලධාරීන් කියනවා හැකිතාක් කඩිනමින් කන්තලේ රෝහලේ මේ බිඳ වැටී තියෙන පරිපාලනය සහ සෞඛ්‍ය සේවා විධිමත් කරමින් කඩිනමින් ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම කිරීම සඳහා තමයි මේ මහජන පෙත්සම් ව්‍යාපාරය අද දින කරගෙන යන්නේ.